අද මේ වැස්සේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රයිම් රේසින් ලංකාවට ෆස්ට් ටයිම් ගෙනාපු අඩි 40ක ජපන් බයික්ස් වලින් විතරක් පිරුණ කන්ටේනර් එක. ඉතින් ඔන්න ලංකාවේ ෆස්ට් ටයිම් වෙන මේ වැඩේදී අපිට brand new genuine registered ජපන් බයික්ස් 26ක ප්‍රමාණික බයික්ස් quantity එකක් මේක ඇතුලේ බලා ගන්න පුළුවන්. හැබැයි මේ බයික්ස් මොනවද කියලා අද රෑ බලන්න බෑ. අපි හෙට එළිය වැටුනම බලමු මේ ඇවිල්ලා තියෙන බයික්ස් මොනවද කියලා. ඔන්න ඉතින් ඔයාලා දකින්න ඇති හැමෝම ගන්න හොයපු හැමෝම දන්න බ්‍රෑන්ඩ්ස් වල ජපන් බයික්ස් ටිකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි එහෙනම් අතුරට ගිහිල්ලාම ඉතුරු විස්තර ටික ගැන කතා කරමු. ඉතින් මම ඔයාලට මුලින් ඉඳලා බයික්ස් ටික පෙන්නන්න යන්න කලින් ටිකක් විශේෂ දෙයක් තියෙනවා ඉස්සෙල්ලා පෙන්නන්න. ඒ තමයි ඔයාලට මේ හැම බයික් එකකම බලා ගන්න පුළුවන් මෙන්න මේ JEVIC. එහෙමත් නැත්නම් Japan Export Vehicle Inspection Center ස්ටිකර් එක ඇවිල්ලා තියෙනවා. මේ ස්ටිකර් එකේ තියෙන වටිනාකම තමයි මේ බයික්ස් එකින් එක හැම එකක්ම fully inspection එකක් ජපන් වලින් කරලා තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. අනිත් දේ තමයි මේ ස්ටිකර් එක තියෙනවා කියන්නේ මේ බයික්ස් එකක්වත් ජපන් වලදී හොරකම් කරලාවත් water damage හෝ කිසිම විදිහකට damage වෙලාවත් නැහැ කියලා certified කරලා එන ස්ටිකර් එකක්. ඉතින් ওই කතාවත් එක්ක දැන් අපි මේ ඇවිල්ලා තියෙන බයික්ස් මොනවද කියලා බැලුවොත් හැමෝම දන්න DRZ 400SM බයික් එකේ අපිට white and blue කියන කලර්ස් දෙකෙන්ම අපිට brand new බයික්ස් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඒ කලර්ස් දෙකෙන් අපිට සෑහෙන බයික්ස් නුත් ඇවිල්ලා තියෙනවා. Yamaha XSR එක ඇවිල්ලා තියෙනවා. CBR 250 RR එකත් එක්ක CBR 250 RR බයික් එකේම අපිට anniversary model එකක් ඇවිල්ලා තියෙනවා. Kawasaki brand එකෙන් ගත්තොත් හැමෝම බලාගෙන ඉඳපු Kawasaki ZX 4RR එකත් එක්කම Kawasaki ZX 25R එකත් ඇවිල්ලා තියෙනවා. Yamaha brand එකෙන් WR125R බයික් එක ඇවිල්ලා තියෙනවා. Honda brand එකෙන් අපිට Honda CB125R බයික් එක ඇවිල්ලා තියෙනවා. අපිට තව Yamaha R3 ඇවිල්ලා තියෙනවා. Off-road adventure වලට සුපිරියටම ගැලපෙන CRF 250S එක ඇවිල්ලා තියෙනවා. තව off-road adventure වලට හොඳටම ගැලපෙන BMW brand එක අපිට BMW GS 310 එකත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන මේ ඇවිල්ලා තියෙන හැම බයික් එකක්ම brand new zero mileage latest years වල බයික්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ. අනිත් දේ තමයි මෙතන තියෙන ඕනම බයික් එකක් ඔයාලට registration clear documents එක මිලදී ගන්න පුළුවන් විතරක් නෙවෙයි. ඔයාට මේ බයික්ස් වලට prime racing ල through leasing පහසුකමුත් arrange කරගන්න පුළුවන්. ඉතින් මේ බයික්ස් වල price details ඇතුළු අනිත් හැම විස්තරයක්ම දැනගන්න මම ඒ අදාළ කරන contact details ඔක්කොම මේ video description එකේ mention කරලා තියෙනවා. ගිහිල්ලා අනිවාර්යයෙන්ම check කරලා බලන්න කියලා මතක් කරන ගමන් කියන්න ඕනි තාම stock ඇවිල්ලා ඉවර නෑ. තව ඉස්සරහට stock එන්නත් තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා තියෙන සහ එන්න තියෙන හැම බයික් එකක් ගැනම in details වෙන වෙනම විස්තරات තරන් එනවා කියන බලාපොරොත්තුවත් එක්ක අද මම ගිහිල්ලා එන්නම්.